හයි කොහොමද ඉතින් අලුත් ලොග් එකකින් සෙට් වෙන්නේ. ඉතින් මම මේ ලොග් එකේ පොඩ්ඩක් කතා කරන්න ප්ලෑන් එකක් තියෙනවා. මේ ෂෙයා මාකට් එක ගැන මම කියලා දෙන්න යන්නේ නැහැ මේ ෂෙයා මාකට් එක කොහොමද කරන්නේ මේ දේවල්. මම පොඩ්ඩක් මේ go through කරා ෂෙයා මාකට් එක ගැන කතා කරලා තියෙන වීඩියෝස් මොනවද කියලා. right කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් නැත්නම් CSE කොටස් වෙළඳපොළ කියලා වගේ සර්ච් කරොත් එහෙම සෑහෙන දේවල් තියෙනවා. සෑහෙන ඕන නැති දේවලුත් තියෙනවා. right ඉතින් ඒ නිසා මම මේ හිතුවා ඒ ටික කම්පැක්ට් කරලා එක වීඩියෝ එකක් කරන්න. right මගේ ඒකේ ඩීටේල්ස් ටික දාන්න. ඉතින් අද වාහනේ සර්විස් එකට අරන් යන්න ඕනේ. ඉතින් ඔයාලා පැන්ඩා වාහනයක් නම් තියෙන්නේ. පැන්ඩා හරි මයික්‍රෝ හරි ඒ වගේ වාහනයක් නම් තියෙන්නේ. මම හිතන්නේ ලංකාවේ කීපේ තැනයි තියෙන්නේ. හයිවේ ඔටෝ ඉන්ජිනියර්ස් කියලා තියෙන හොරණ නයිස් ප්ලේස්. ඉතින් එතනට ගිහිල්ලා වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් සෑහෙන හොඳට වැඩේ කරනවා. අපි අද යමු වාහනේ සර්විස් කරන්න. ඉතින් මම ලොග් එක අතරතුර කියන්නම් කොහොමද ෂෙයා මාකට් එකට එන්ටර් වෙනවා නම් මොනවද බලන්න ඕන YouTube වීඩියෝස් ටික කියලා. right 1 hour later right වාහනේ සර්විස් කරලා ගත්තා. අපි දැන් යමු ගෙදර යන්න ඕනේ. ඉතින් ගෙදර යන ගමන් මොන හරි දවල්ට කන්න ඕනේ. දවල් කියන්නේ උදේට කාලත් නැහැ මං හිතන්නේ. උදේට කාලත් නැහැ තාම. මොනවද කන ගමන් අපි කතා කරමු ෂෙයා මාකට් එක ගැන. මොනවද අපිට බලන්න හොඳම දේවල් ටික කියලා. කොහොමද ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ? ළඟදී මම ස්ටෝරි එකක් ගම මගේ ස්ටෝරි දාන්න. right ඒක ආතල් ස්ටෝරි එක. ඉතින් ඒකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද මචං ෂෙයා මාකට් එකට දානවා නම් සල්ලි දාන්නේ කොහෙන්ද දාන්නේ මොකද කරන්නේ කොහොමද කරන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. මොකද මේ කට්ටියටම බාර මේ වැඩේ කරගන්න පුළුවන් නිසා. ඉතින් මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි. right ඔයාලගේ රිසර්ච් එක කරන්න ඔයාලගේ do your own research කියලා කියනවානේ. කරලා කම්පැනිස් ටික හොයාගෙන ඒ වැඩේ කරන්න. right මෙහෙමයි කරන්නේ. මුලින්ම මම මේකේ වීඩියෝස් ටිකක් දාන්න. right මේ වීඩියෝස් ටික මම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකේ අයිඩියා එකක් ගන්න කොහොමද ෂෙයා මාකට් එකට එන්නේ කියන එක. right පළවෙනි එක තමයි simple books එකේ තියෙනවා how to start investing in stock market කියලා. right ඒක බලන්න. ඒකේ overall idea එකක් ගන්න පුළුවන් කොහොමද ෂෙයා මාකට් එක වැඩ කරන්නේ මොනවද කරන්න තියෙන්නේ මොනවද කරන්නේ කියන දේ. right ඊට පස්සේ career compass podcast එකේ තියෙනවා wealthy minds ලා එක කරන්නේ ඔබට investing ගැන බොරු කියලා තියෙන කියලා. ඒකත් බලන්න. ඊට පස්සේ තමයි ලොකු වැඩේට යන්න කියන්නේ. ඊට පස්සේ science with ruchira channel එකේ දාලා තිනවා වීඩියෝස් 4ක්. ඒ වීඩියෝස් 4ෙම තියෙන්නේ තනිකර කොහොමද ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ මොනවද ස්ට්‍රැටජිස් මොනවද අපි හදා ගන්න ඕන දේවල් මොනවද අපි බලන්න ඕන දේවල් ෂෙයා මාකට් එකේ. එතකොට රිපෝට් එකක් අපි කොහොමද කියවන්නේ ඔන්න ඔය කියන දේවල්. right ඒ ටික බලලා ඒකේ තියෙන terms and concepts ටික note down කරගන්න. right ඊට පස්සේ වැඩේ හරි. ඊට පස්සේ කෙලින්ම තියෙන්නේ CDS account එක open කරන්න. ඒකත් YouTube එකේම තියෙනවා. මම දැක්ක එකක් තමයි හොඳට කරලා තියෙනවා wealthy minds එකේ CDS account එකක් කොහොමද open කරන්න කියන වීඩියෝ එක. ඉතින් ඒක හොඳට තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ වීඩියෝස් ටික බලලා CDS account එක open කරලා ඊට පස්සේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. right ගෙදර ආවා. ඉතින් මට එතනදී කතා කරන්න පෙරේජ් පොඩි දේවල් කීපයක් තියෙනවා. ඒ ටික මම මෙතන කතා කරන්න කියලා හිතුවේ. දැන් ඔය YouTube වීඩියෝස් ටික බලලා අවශ්‍ය knowledge එක අරගෙන අපිට පුළුවන් trading view කියලා සයිට් එකක් තියෙනවා. මම ඒකත් description එකේ දාන්නම්. ඒකට ගිහිල්ලා ඔක්කොම කොලම්බෝ ෂෙයා මාකට් එකේ තියෙන links නැත්නම් companies අපිට ඒ සිම්බල් එක ටයිප් කරලා right නැත්නම් අපිට ඒ නම ටයිප් කරලා අපි තුමුක HNB කියලා HNB නම් HNB ලගේ සිම්බල් එක ටයිප් කරලා අපිට පුළුවන් බලන්න ඒක කොහොමද ස්ටොක් එක වේරි වෙලා තියෙන්නේ කියලා. right එතකොට candle sticks ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. right එතකොට ඒ ගැන වෙනම ඒරියා එකක්. right ගොඩක් වෙලාවට candle sticks use කරන්නේ day trade කරන කට්ටිය. right එතකොට ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට අපි හිතන දේ වෙනවද කියලා පොඩ්ඩක් සිමියුලේට් කරලා බලන්න. right ඒ කියන්නේ අපි සල්ලි දාන්නේ නෑ මුලින්ම. අපි සල්ලි දාන්නේ නැතුව අපි කරනවා මෙන්න මේ ස්ටොක් එක මෙතනින් ඉඳන් මෙතෙන්ට ප්‍රයිස් එක වැඩි වෙයි කියලා හිතනවා. right
ඒ කියලා හිතලා රයිට් අපි ඒ ඕන දේවල් ටික කරලා අපි අර වීඩියෝස් ටිකෙන් ගත්ත නොලෙජ් එක යූස් කරලා කරන ඇනලිසිස් එකෙන් අපි හිතනවා ට්‍රේඩිං වීව් එකට ගිහිල්ලා මෙන්න මේ විදියට ප්‍රයිස් එක වැඩි වෙයි රයිට් ඒ වගේ ප්‍රෙඩික්ෂන්ස් කීපයක් අරගෙන අපි පොඩි ට්‍රේඩිං ජර්නල් එකක් කියලා ගෙන එකට මම නම් යූස් කරන්නේ Excel එකක් අත්තට ගියොත් එහෙම Excel උත් නෙමෙයි Google Sheet එකක් තමයි මම යූස් කරන්නේ මොකද යන තැන මට accessible තියෙන නිසා ඉතින් ඒ විදියට Google Sheet එකක් හදාගෙන ඒ ටික ලිස්ට් ඩවුන් කරගත්තා නම් හරි ඊට පස්සේ අපිට පුළුවන් බලන්න මේ මාකට් එක මම හිතන විදියට වැඩේ වෙනවද කියලා රයිට් ඒ දේ ආවට පස්සේ අපිට පුළුවන් ස්ටොක්ස් පික් කරන වර්ක් එකට යන්න රයිට් එතකොට ස්ටොක්ස් පික් කරද්දී අපිට සාමාන්‍යයෙන් දැනට ෂෙයා මාකට් එක ගත්තොත් එහෙම ෂෙයා මාකට් එකේ කම්පැනිස් 286ක් විතර තියෙනවා සෙක්ටර්ස් 20ක් වගේ තියෙනවා රයිට් එතකොට මේ සෙක්ටර්ස් 20 සහ ඒ ෂෙයා මාකට් එකේ කම්පැනිස් ටික ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් CSE වෙබ්සයිට් එකට ගියොත් මම ඒකේ ලින්ක් එකකුත් මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න රයිට් එතකොට ඒක ගැන හොඳ in detail කතා කරලා තියෙනවා Wealthy Minds YouTube channel එකේ CSE වෙබ්සයිට් එක ගැන හැමදේම how to use CSE වෙබ්සයිට් වගේ ටොපික් එක මම මේ වීඩියෝ එකත් මෙතන ලින්ක් එකේ දාන්න right ඒක බලන්න ඒකේ total A to Z හැමදේම කතා කරනවා right CSE වෙබ්සයිට් එක ගැන right එතකොට ඒකෙම තව වීඩියෝස් කීපයක් තියෙනවා ඒ ටිකත් බලන්න right එතකොට mainly මම ගත්තොත් එහෙම මම කරන ස්ට්‍රැටජි එක තමයි සාමාන්‍යයෙන් මේක හරිම ස්ට්‍රැටජි එක නෙමෙයි හරිද මේක සමහරට වැඩ කරන්න පුළුවන් සමහරට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන් normally මම කරන්නේ කම්පැනිස් 10ක් විතර සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගන්නේ CSE වෙබ්සයිට් එකේ තියෙන කම්පැනිස් මම මුලින් ඉඳන් අකට right නේ කම්පැනිස් 286ක් මේ වෙනකොට ලිස්ට් කරලා තියෙනවා. ඒකට ඒ ලිස්ට් කරලා තියෙන කම්පැනිස් වල මම මොන සෙක්ටර්ස් වයිස් ගත්තොත් එහෙම මෙන්න මේ සෙක්ටර් එකේ මෙන්න මේ කියන කම්පැනි එකේ right turn over එක කොච්චරද right ඊට පස්සේ PE ratio එක කොච්චරද right ඊළඟට net profit එක earnings per share කොච්චරද return on equity කියලා කියනවා right debt to equity ratios කොච්චරද ඊට පස්සේ revenue growth එකක් තියෙනවද lossද ඔන්න ඔය කියන දේවල් ටික right මම පොඩ්ඩක් හොයලා බලනවා එතකොට ඒ හොයලා බලන්න මම ඉස්සර නම් මම සම්පූර්ණ ෆයිනන්ෂල් රිපෝට් එක go through කරලා තමයි හොයාගත්තේ. දැන් ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා. අපි ගත්තොත් එහෙම ChatGPT වගේ ගත්තොත් එහෙම ඔයාට රිපෝට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට එන data එක හරිද කියලා බලන්න පුළුවන්. right එතකොට යා අපි අහන ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර ටික දෙනවා. right එතකොට ඒ ටිකෙන් ඔයාට පික් කරන්න පුළුවන් මේක එතකොට over valued under valued කියන එක හොයාගන්න පුළුවන්. right ඒ ටික හොයාගෙන ඔයාට පුළුවන් ඒ කම්පැනි පික් කරලා මම කරන්නේ සාමාන්‍යයෙන් අපිට නැති වුණාට ප්‍රශ්නයක් නැති ගන්න right නැති වුණාට ප්‍රශ්නයක් නැහැ දැන් හිතන්නකෝ කොත්තුවක් කන සල්ලි කියලා හරි අපි සිම්පල් ගමු කොත්තුවක් කන සල්ලි කියලා මේක නැති වුණාට මට ප්‍රශ්නයක් නැහැ මට කොත්තුවක් නැති වෙන්නේ right එතකොට ඒ වගේ ප්‍රමාණයක් මුලින්ම top up කරලා CDS account එකට ඒ ටික පික් කරන්න right එතකොට මාසෙකට සැරයක් ඒ CDS account එක top up කරලා අදාළ ගාන පික් කරන්න අදාළ අපි තෝරාගත්ත shares companies 10 ඊට පස්සේ ඒ companies 10 අපි අවුරුද්දක් තිස්සේ accumulate කරනවා එතකොට අපි කියනවා average වෙනවානේ price එක average වෙනවා average වෙලා එතකොට අපිට market එක predict කරන්න ගොඩක් අමාරුයි කියන්නේ special skill එකක් ඕන ලොකු time එකක් ඕන ගොඩාක් බලන්න තියෙනවා දේවල් right අපි මොකද ගොඩාක් වෙලාවට අපි තව ජොබ් එකක් කරන ගමන් ඔක් කරන්න. එතකොට අපිට පුළුවන් දැන් හිතන්නකෝ වැලියු එක වැඩි වුණාම අපි අරන් තියනවා වැලියු එක අඩු වුණාමත් අපි අරන් තියනවා. එතකොට මේ දෙක මැදට අපේ ප්‍රයිස් එක ඇවරේජ් වෙනවා. ඔය විදියට කාලයක් තිස්සේ ඇකියුමුලේට් කරලා අපි තුමු අවුරුද්දක් අවුරුද්දකමාරක් වගේ right ඊට පස්සේ සාමාන්‍යයෙන් all price share index එක හරි නැත්නම් S&P 20 index එක වගේ හොඳ high තියෙන කාලෙක ඒ ටික විකුණනවා right ඒ ටික විකුණලා අපි ඒ සල්ලි ටික ඒ විදිහටම තියාගෙන ඉන්න එක ආයි අපි එළියට ඇදලා ගන්න ඕනේ නැහැ right වලට හදිසියක්ම නම් එළියට ඇදලා ගන්න ඒක වෙනම කතාවක් හැබැයි අපි ඒ සල්ලි ටික තියාගෙන ඉන්නවා ආයි මාකට් එක ක්‍රෑෂ් වුණාම අපි ආයි ස්ටොක්ස් ටිකක් පික් කරනවා තවත් කම්පැනි 10ක් අර 10න් වෙන්න පුළුවන් වෙන 10ක් වෙන්න පුළුවන් right ඒ විදිහට අපි හොඳ value stocks 10ක් 15ක් අතර ගානක් හැම අවුරුද්දකම
ගන්නවා තියන් ඉන්නවා වැලියු එක වැඩි වුණාට පස්සේ විකුණනවා ආයි වැලියු එක අඩු වෙනකොට අපි ගන්නවා රයිට්. ඔක මම කෝට් එකක් දාන්න මට මතක හැටියට මේක වොරන් බෆට්ගේ කෝට් එකක් රයිට්. වොරන් බෆට් කියන්නේ කට්ටිය ග්‍රීඩ් වෙනකොට අපි මාකට් වලින් අයින් වෙන්න ඕනේ රයිට්. කට්ටිය ග්‍රීඩ් වෙනකොට අපි මාකට් වලින් අයින් වෙන්න ඕනේ. කට්ටිය ෆියර් වෙනකොට අපි මාකට් වලට එන්ටර් වෙන්න ඕනේ රයිට්. ඔය තියරි එක අපි යූස් කරා නම් අපිට හොඳ ප්‍රොෆිට් එකක් එක්ක ලොස් එක කවර් කරගෙන වර්ක් එක කරන්න පුළුවන් රයිට්. එතකොට ලොස් එකක් නොවෙනවා කියලා කියන්න බෑ රයිට්. අපි ගත්තොත් එහෙනම් මේක ෆික්ස් ඩිපොසිට් එකක් වගේ නෙමෙයි. ෆික්ස් ඩිපොසිට් එකක් නම් අනිවාර්යයෙන්ම ඒ කාලෙට තියෙන රේට් එක රයිට්. අපි 107ක් කියලා 107ක් ඇනුවලි රිටර්න් එක දෙන්න ඕනේ. මෙතනදී ඒක අපිට ෂුවර් කරන්න බෑ රයිට්. කාටවත් ෂුවර් කරන්න බෑ රයිට්. එතකොට අපි දැනගන්න ඕනේ අපේ පෝර්ට්ෆෝලියෝ එක මැනේජ් කරගෙන අපිට ගැලපෙන ස්ටොක්ස් ටික හොයාගෙන රයිට්. එතකොට අනිවාර්යයෙන්ම CDS එකත් එක්ක එනවා නම් ඉන්වෙස්ටර් ඇඩ්වයිස් කෙනෙකුත් දෙනවා රයිට්. එයත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න. එයත් එක්කත් කතා කරලා මේ ස්ටොක් එක ගත්තොත් මොකද මේ ස්ටොක් එක ගත්තොත් එයාගේ ෆීඩ්බැක් එක ගන්න. ගොඩාක් තැන්වල මම දන්නවා දැන් ලංකාවේ ඉන්න ගොඩාක් ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් රයිට්. එයාලගේ රිපෝට්ස් දෙනවා රයිට්. ගොඩාක් බාට්ලිට් ගත්තොත් එහෙම ඊට පස්සේ ෆස්ට් කැපිටල් ඒෂියා සිකියුරිටීස් ඊට පස්සේ කැල් එක ඒ වගේ ගොඩාක් බ්‍රෝකර් ෆර්ම්ස් එයාලගේ රිපෝට්ස් දෙනවා අපිට. සමහර වෙලාවට දැන් ෆස්ට් කැපිටල් වගේ හරි නැත්නම් ඒ වගේ තැනකදී එයාලගේ එක මේ YouTube එකේ එයාලගේ එක්ස්ප්ලනේෂන්ස් ඔක්කොම ඇක්සෙසිබල් තියෙනවා. ඕන තරම් රිසෝසස් තියෙනවා බලන්න පුළුවන්. බලලා හරි කම්පැනිස් 5ක් හෝ 10ක් 15ක් වෙන්නත් පුළුවන් පික් කරන්න. ඊට පස්සේ ඇකියුමුලේට් කරන්න රයිට්. එතකොට ඩිවිඩන්ඩ් එකක් ආවොත් ඒක බෝනස් රයිට්. ඩිවිඩන්ඩ් එක ආවේ නැත්නම් ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට ඇකියුමුලේට් කරා අපිට ඕක ඕන නම් දිගටම කරගෙන යන්න පුළුවන්. හිතන්න හොඳ වැලියු ස්ටොක්ස් කම්පැනිස් අපිට තියෙන 10 හොඳම වැලියු ස්ටොක්ස් ටිකක් නම් ඔයා සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඔයාට ඒක දෙන්න එහෙම හදිසියකුත් නැත්නම් දිගටම ඇකියුමුලේට් කරගෙන යන්න අපිට දෙන්න ඕන දැනෙනකම්. ඊට පස්සේ මාකට් එකක් හොඳටම කට්ටිය ග්‍රීඩ් වෙලා ඉන්න වෙලාවක ඒ ටික විකුණලා දාන්න. ඊට පස්සේ අපිට ආයි කට්ටිය ෆියර් වුණාම ගන්න පුළුවන් රයිට්. ඉතින් ඔය ඩීටේල්ස් ටික තමයි තියෙන්නේ. මම හැම ලින්ක් එකක්ම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් රයිට්. ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න ඒ ටික go through කරන්න රයිට්. ඒ ටිකේ තියෙනවා සෑහෙන ලොකු knowledge එකක්. මම මේ වීඩියෝ එක කරේ කාට හරි එන්ඩ ඉන්නවනම් මොකද මම අර කලින් කිව්වේ දාපු ස්ටෝරි එකත් එක්ක ආපු කමෙන්ට්ස් එක තමයි මම මේක මේන්ලි වීඩියෝ එක හැදුවේ. මේක 1 by 1 කියනකට වැඩිය මෙහෙම ලේසි නිසා. එතකොට ඒ විදියට බලලා ඒ knowledge එක අරගෙන ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න රයිට්. එතකොට මේ එකක්වත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි රයිට්. ඔයාලගේ රිසර්ච් එක කරලා ඔයාලගේ වර්ක් එක එතෙන්ට දාලා ඉවර වෙලා ඔයාලට කරන්න පුළුවන් රයිට්. අපි ඊළඟ ලොග් එකෙන් හම්බ වෙනවා. අද කොහෙවත් ගියේ නැහැ. හවස පොඩි ගමනක් යන්න තිබ්බා. ඒකට ගියේ නැහැ වැස්ස. ඉතින් අපි ඊළඟ ලොග් එකෙන් හම්බ වෙමු. බයි.